හායි කොහොමද යාළුවනේ මේ මගේ 4 වෙනි බ්ලොග් එක. අද ඉතින් මගේ ක්ලාස් එකේ ළමයි ටිකත් එක්ක ආවා අපේ කැම්පස් එක බලන්න. හරිද? එතකොට මගේ ඔලුව ක්ලාස් එකේ ළමයි ටිකත් එක්ක කැම්පස් එක බලන්න ආපුවම තමයි මේ. හරි. මගේ ක්ලාස් එකේ ළමයින්ට ඉතින් මොන දේ කරත් ප්‍රථම රාජකාරිය කෑම. එකක් කෑම, දෙකක් කෑම, තුනක් කෑම. හරි ඉතින් දැන් අපි මුලින්ම ආවේ කැම්පස් එක ඇතුළට ආපුවම ළමයි එක කෑම කාලා මුලින්ම ආවා මගේ ෆැකල්ටි එක බලන්න. හරිද? මගේ ෆැකල්ටි එක තමයි කළමනාකරණ හා මුල්‍යපීඨය. හරි. දැන් ඉතින් අපි ෆැකල්ටි එක ඉස්සරහට කොහොම යන ගමන් බලමු මේගොල්ලෝ මොනවද කරන්නේ? කොහොමද හැසිරෙන්නේ? හැම දෙයක්ම බලමු. හරිද? හරි යාළුවනේ දැන් අපි ආවා කැම්පස් එකේ ලයිබ්‍රරි එක බලන්න. හරි. දැන් ඉතින් මේ ළමයි ටිකත් එක්ක ලයිබ්‍රරි එකේ උඩට යන ගමන් ඉන්නේ. බලන්න අපේ කැම්පස් එකේ ලයිබ්‍රරි එක මාරම ලස්සනයි. හරිද? මම දන්න විදියට ලංකාවේ කැම්පස් වලින් දෙවනියට ලොකුම ලයිබ්‍රරි එක තියෙන්නේ අපේ කැම්පස් එකේ. ඒ කියන්නේ රුහුණ විශ්වවිද්‍යාලය තමයි දැනට ලංකාවෙන් තියෙන දෙවනියට ලොකුම පුස්තකාලය තියෙන්නේ. ඇත්තටම මම දන්න විදිහට ලොකුම පුස්තකාලය තියෙන්නේ පේරාදෙණියේ මම දන්න විදිහට දන්න ඇත්තට මේක මම 100%ක් හරිද කියලා දන්නේ නැහැ. හැබැයි බලන්න අපේ පුස්තකාලේ තියෙන ලස්සන ළමයින්ට පාඩම් කරන්න වෙනම ඒරියා එකක්. පුස්තකාලේ මාරම ලස්සනයි. මාරම ක්ලීන්. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ. හරි. දැන් ඉතින් අපි මේ යන්නේ අපේ කැම්පස් එකේ පුස්තකාලේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකට. හරිද? එතකොට ඒ කියන්නේ අපේ මේ කැම්පස් එකේ දැන් ඔය පුස්තකාලේ තියෙනවනේ නීති පොත් එකතුව. හරි. ඔන්න අපි එතනට තමයි යන්නේ. මමත් මෙතනට දෙතුන් පාරකට වඩා ගිහිල්ලා තියෙනවා. හරි. දැන් ඉතින් අපි කැම්පස් එකේ පුස්තකාලේ බලලා ළමයි ටිකත් එක්ක පල්ලෙහාට යනවා ඉන්නේ. හරි. දැන් ඉතින් ඔය ඉස්සරහින් ගියේ සඳුනිගේ අම්මයි අපේ අක්කගේ දුවයි. ඇත්තටම සඳුනි පැත්තක සඳුනිගේ අම්මා අපේ අක්කගේ දූත් එක්ක තමයි කැම්පස් එක වටේම ගියේ. හරි. ඔතනදිත් ඔය පේන්නේ ඒ දෙන්න තමයි. හරි. දැන් බලන්න අපේ කැම්පස් එකේ පුස්තකාලය ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. දැන් ඔය නෝපෙන්නේ ඇත්තටම සඳුනි. එයා ට්‍රිප් එක එන්න කලින් යමු කිය හැබැයි කැම්පස් එකට ආපු වෙලාවෙ ඉඳන් ඇති කිය තමයි හිටියේ. එයාට ඇවිද ගන්න අමාරු වෙලා. හරි. අන්න බලන්න. හරි ඉතින් යාළුවනේ ඊළඟට අපි ගියේ අපේ කැම්පස් එකට කවුරු ආවත් අනිවාර්යෙන්ම යන තැනකට ඒ තමයි සඳළුතලය. එතන මාරම ලස්සනක් තියෙන්නේ. ඒක නිකන් අර නුවරඑළිය පැත්තේ තියෙන view point එකක් වගේ. මාරම ලස්සනක් තියෙන්නේ. මුහුදු දිහා බලන් ඉන්න පුළුවන්. මාර ලොකු වෙලාවක්. හැබැයි
ඔව්ව නැති වෙලාවට. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. මුහුදත් මාරම ලස්සන විදිහට පේනවා. ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ මාරම ලස්සනක් තියෙන්නේ. ඕගොල්ලොත් බලන්නකෝ. නෑ වඳුර රැලක් යනවා පාරේ. මෙන්න පාරේ ඉන්න මෙන්න වඳුරේ. හරි ඉතින් දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ ඇත්තටම ඕනම කැම්පස් එකක තියෙනවා වගේ අපේ කැම්පස් එකෙත් තියෙනවා ලව් ලේන් එකක්. දැන් ඕගොල්ලන්ට පේන්නේ මේ ලව් ලේන් එක හරිය. හරිද? ඇත්තටම මේ හරියම ඇත්තටම මාර නිදහස්. ඒ කියන්නේ මාර හෙවණයි මාර නිදහස් ඒ කියන්න තේරෙන්නේ නැහැ. හරි අමුතුම වයිබ් එකක් තියෙන්නේ. මාරම නිදහස්. හරි ඉතින් යාළුවනේ දැන් ළමයි ටික කෑම කාලා ඉවරලා අපි දැන් කැම්පස් එකෙන් එළියට යන්න යන ගම. දැන් අපේ එන්ට්‍රන්ස් එක ගාවින්ම තමයි අපි එක්සිට් වෙන්නත් තියෙන අපි එතනට යන ගමන් ඉන්නේ. හරි. දැන් ඇත්තටම මේ තව කියන්න ඕන දෙයක් තමයි අපේ කැම්පස් එකේ කෙනායි නිතර නිතර කියන්න තියෙන්නේ ඉතින් එකම දේ තමයි මාරම ලස්සනක් තියෙන්නේ. ඒක කියන්න දෙයක් නැහැ මේ දැනුත් මෙතන බස් එකක් තියෙන්නේ කැම්පස් එක බලන්න ළමයි වගේක් ඇවිල්ලා. හරිද? ඇත්තටම මාර ලස්සනක් තියෙන්නේ. දැන් බලන්නකෝ මේ මෙතන ඔයගොල්ලන්ට පේන්නේ අපේ එන්ට්‍රන්ස් එක ගාව. හරිද? ඒ කියන්නේ අපේ කැම්පස් එකේ වැව ගාවම තියෙන ඇත්තටම මාර ලස්සන තැනක් තමයි මෙතනත්. මාර ලස්සනයි. හරි. ඉතින් අපි දැන් යන ගමන් බඩින් ගේකුත් ගත්තා. ඇත්තටම මාර ලාභයි රුපියල් 60යි උනේ. හරි ඉතින් යාළුවනේ දැන් අපි යන්නේ මාතර තියෙන පරවි දූපතට. හරිද? දැන් ඉතින් ක්ලාස් එකේදී අපි මාතර යන්න කතා කරගත්තට පස්සේ ළමයි ටික නිතරම කිව්වේ සර් පරවි දූපතට යන්න. පරවි දූපතට යන්න කියලා නිතරම කිව්වා ඉතින්. ඔන්න ඉතින් ඒගොල්ලොන්ට පරවි දූපත පෙන්වන්න එක්කන් ආවා. හැබැයි මේක පරවි දූපතට කිව්වට මම නම් ඇත්තටම මේක පරවි එක්කක් දැකලා නැහැ. කපුට ගොඩක් නම් ඉන්නවා. හරිද? ඒ වුණාට ඉතින් මෙතන පන්සලක් නේ තියෙන්නේ. හරි. ඇත්තරම එතනට ඊට පස්සේ මාර නිදහසක් තියෙනවා. හරි. දැන් අපි බලමු අපි එතනට ගිහිල්ලා මොනවද කරේ? ළමයි ටික කොහොමද හිටියේ කියලා. හරි. ඉස්සරහදී බලමු. Yeah. හරි. දැන් අපි ඉන්නේ පරිදූපත උඩ. එතන ඉඳන් ඇත්තටම මුහුද දිහා බලනකොට මාරම අමුතු වයිබ් එකක් තියෙන්නේ කියන්න තේරෙන්නේ නැහැ. මාර නිදහසක් දැනෙන්නේ. එතතරා එතනගෙන හුලම් පාර මාරම සනීපයි. මේ පරවිදූපත උඩ ඉඳන් මුහුද දිහා බලනකොට මාරම නිදහසක් දැනෙන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනට එන ගොඩක් දෙනා මෙතනට එන්න හේතුව ඒකද කියලාම දන්නෙත් නෑ. අතර ඒකත් වෙන්නේ නැති. ඉගෙන ඇත්තටම මෙතන මේ බලන්න තරම් ලොකු දෙයක් නෑ. මොකද මෙතන පන්සලක් නේ තියෙන්නේ. ඇත්තටම මෙතන බලන්න තරම් දෙයක් නැති වුණාට අර කට්ටිය නිතරම මෙතනට ආසාවෙන් එන්නේ අර එතන තියෙන නිදහස ඒ අර මුහුදත් එක්ක මුහුද බලාගෙන ඉන්නකොට අර කියන්නේ හිතට මාර නිදහසක් තියෙනවනේ. ඒක නිසා වෙන්නත් ඇති. හරි. ඇත්තටම මම මේ වීඩියෝ එකේදී කියන්න ඕනේ මේ අපිත් එක්ක මේ ගමන යන්න ආවා අපේ පන්තියේ දූල දෙන්නෙක්ගේ අම්මලා දෙන්නෙක්. සඳුනිගේ අම්මයි සොනායගේ අම්මයි. ඇත්තටම මේ ඒ අක්කලා දෙන්නත් මාරම හොඳයි. ඒ කියන්නේ ඇත්තටම මගේ අක්කා වගේම තමයි ඒගොල්ලොත් ඇත්තටම මාර හොඳයි. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම මාර හොඳයි.
ඇත්තටම එතන ට්‍රිප් එක ගිහපු වෙලාවෙ ඇත්තටම මේ මාර සපෝට් එකක් දුන්නා මටත් නැත්තම් ඉතින් මට තනියම මේගොල්ලෝ ළමයි ටික බලා ගන්න විදියක් නැහනේ. හරි. ඇත්තටම ඕගොල්ලන්ගෙන් තව දෙයක් ඉල්ලන්න ඕනේ. හරි. ඕගොල්ලන්ට පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක මට කරන ලොකු උදව්වක්. හරි. ආයෙ පාරක් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක මට කරන්න පුළුවන් ලොකුම උදව්වක්. මොකද ඇත්තටම මාව මාර ආසාවෙන් මේ YouTube channel එක කරන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට පුළුවන් නම් එක විනාඩියක් අරගෙන පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවාම ඕගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ දැන් අපි මේ පරිදූපතෙන් යන්න කියලා ලෑස්ති වෙන ගමන් ඉන්නේ. හරි. ඒ ඇස්සේ අපේ දිහිණී සඳුනි දෙන්නත් එක මුහුදටත් බහැලා. හරි. දැන් යාළුවනේ ඇත්තටම thank you මගේ vlogs බලනවට. ඕගොල්ලන්ට ඇත්තටම මාර thank you. පුළුවන් නම් ආයෙත් කියන්නේ මාව subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, පුළුවන් නම් share පාරකුත් දාන්න. thank you.